නැගිටලා ගෙදර වැඩ පටන් ගන්න කලින් මිදුලට චුට්ටක් ගියා. තාම ඉර පායලා නම් නැහැ. බලන්නකෝ අහස කොච්චර ලස්සනද කියලා. ටිකක් වෙලා මෙතනට වෙලා ඉඳලා මං ආපහු ගේ ඇතුළට ගියා මගේ ගෙදර වැඩ පටන් ගන්න. Simple Spoon, welcome to my YouTube channel. අද උදේට මම මීට්බෝල් කරි එකක් හදාගන්න හදන්නේ. කුරුඳු පුත්තුකුයි උළුවහල් චුට්ටකුයි තෙලට දාගත්තා. එතකොට හරි සුවඳක් එනවා. ඊට පස්සේ එකට ලූණු, සුදු ලූණු, රම්පේ කරපිංච එකතු කරනවා. ඒක ටිකක් තෙලෙන් බැදුනට පස්සේ තක්කලි ටිකක් එකතු කරනවා. ඒ ටික තෙලෙන් බැදෙන්න අරිනවා. ඊට පස්සේ මිරිස් කුඩුයි 3-5යි කහ කුඩු චුට්ටකුයි එකතු කරලා ඒක හොඳින් කලවම් කරගන්න ඕනේ. මෙන්න මේ වගේ. දැන් මීට් බෝල් ටික එකතු කරලා ඔක්කොම හොඳින් කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ ලුණු කුඩු චුට්ටකුයි කැමති නම් ගම්බිරිස් කුඩු චුට්ටකුයි එකතු කරලා ටිකක් වහලා තියන්න ඕනේ. දැන් මේකට මිටි කිරි ටිකක් එකතු කරලා ගින්දර අඩු කරලා උයා ගන්න ඕනේ. මම නම් මේක හින්දලා උයාගන්නේ. මෙහෙම උයලා බලන්නකෝ. හරිම රසයි. කිරි ටික හින්දෙනකම් ලිපේ තියා ගන්න ඕනේ. රයිස් කුකර් එකට පොල් තෙල් චුට්ටක් දාලා ඒක රත් වුණාට පස්සේ සූදුරු, කුරුඳු පොත්තක්, කරපිංච ටිකකුයි හේනියට කපාගත්ත ලූණු ටිකකුයි එකතු කරා. ඒක තෙලින් ටෙම්පරාදු වෙන්න තියන්න ඕනේ. එතකොට හරියම සුවඳක් එනවා. ඊට පස්සේ සෝදාගත්ත හාල් ටික එකතු කරලා කහ කුඩු චුට්ටකුයි ලුණු කුඩු චුට්ටකුයි එකතු කරනවා. දැන් මේ ටික හොඳින් කලවම් කරගෙන රයිස් කුකර් එකේ බත් එක උයා ගන්න. වතුර වැඩි එකතු කරන්න එපා. එතකොට බත් එක ලස්සනට උයා ගන්න පුළුවන්. මේ බත් එක ඉදෙනකොට හරිම සුවඳයි. මුළු කුස්සියම සුවඳයි. එකපාරක් try කරලා බලන්නකෝ. රස වගේම සුවඳ කොහොමද කියලා. මීට් බෝල් කරි එකත් හදාගෙන ඉවරයි. දැන් මේකට ගැලපෙන්න මම හිතාගෙන ඉන්නේ අල් තෙල් දාලා පරිප්පු උයා ගන්න. වෙනදට මම පරිප්පු උයනකොට 3-5 කුඩු එකතු කරන්නේ නැහැ. ඒ වුණාට අද මම 3-5 කුඩු එකතු කරලා මිටි කිරි, දී කිරි දෙකම එකතු කරලා තමයි පරිප්පු එක උයාගත්තේ. මෙන්න මෙහෙම හින්දෙන්න උයාගත්තා. මම සාමාන්‍යයෙන් පරිප්පු හොදි හදාගන්නේ පාන් කන්න, ඉන්දියාප්ප හැදුවම වගේ තමයි. බත් වලට ගොඩාක් වෙලාවට හින්දෙන්න තමයි උයාගන්නේ. මොකද හස්බන්ඩ්ගේ කෑම එකට මේවා තියන්න එපා. අපි හොදි වගේ හැදුවාම කෑම එක ඉක්මනට නරක වෙන්න බලනවා. ඊළඟට මම ලූණු, සුදු ලූණු, රම්පේ කරපිංච, කරාපු නැටි දෙකක් විතර තෙලට එකතු කරගත්තා. ඒක තෙලෙන් ටෙම්පරාදු වුණාට පස්සේ තඹගත අල ටික එකතු කරලා කෑලි මිරිස් ටිකකුයි ලුණු කුඩු චුට්ටකුයි කහ ටිකකුයි එකතු කරා. මේක තමයි ඉතින් අද අපේ කෑම එක. දවල් වෙලා චියා සීඩ්ස් ටිකක් අරගෙන ඒක සෝදලා ඒකට මේ පැණි ටිකක් එකතු කරලා බීම එකක් හදාගත්තා. වැඩිය තේ කිරි බොන්නේ නැහැ. ඒ වෙනුවට මම මොනවා හරි කැඳ එකක් මේ වගේ බීම එකක් හදා ගන්නවා. ඇත්තටම මේවා ඇඟට ගොඩක් හොඳයි. අපි තේ බොනවට වඩා මේ පැණිත් ඇඟට ගොඩාක් හොඳයි. එදා රැට සුදු කැකුළු බත් එකක් වේලා කිරිකොස් එකක් හැදුවා. කරවල හොද්දකුත් හදාගත්තා. කොස් ටික දිග අතට කපාගෙන ඒකට ලූණු, මිරිස්, කරපිංච එකතු කරලා
කහ කුඩුයි 3-5යි මිරිස් කුඩු චුට්ටකුයි එකතු කරා. ලුණුත් අවශ්‍ය ප්‍රමාණයට දාගෙන දියකිරින් තැම්බෙන්න තියලා මිටි කිරි ටිකක් එකතු කරා. බලන්නකෝ මගේ කිරිකොස් කරි එක. බත් කන්න කලින් කිරිකොස් ටිකක් බෙදාගෙන ඒක විතරක් කෑවා. මන් දන්නවා මං වගේ ගොඩාක් අය කිරිකොස් කන්න ආසයි. ඒක රස්නේ පිටින් කනකොට තමයි ඒකේ රස වැඩි. මේක තමයි එදා අපේ රෑ කෑම එක. මේ වෙනත් දවසක්. මං ආසයි කොරියන් ෆුඩ්ස් වලට. ඉතින් මට පුළුවන් වෙලාවට ගෙදර තියෙන දේවල් වලින් මං එක එක ඒ වගේ කෑම හදාගන්න. චිකන් ලෙග් එකක් අරගෙන ඒකට කහයි ලුණුයි ගම්බිරිසුයි ටිකක් අත ගාලා සීසන් වෙන්න තිබ්බා. පෑන් එකක් ලිපේ තියලා පොල් තෙල් චුට්ටක් එකතු කරලා ලුණු රම්පි කරපිංච සුදු ලුණු ටික තෙලෙන් ටෙම්පරාදු වෙන්න තිබ්බා. ඊට පස්සේ අර චිකන් ලෙග් එක ඒකට එකතු කරා. චිකන් එක තෙලෙන් ටිකක් ෆ්‍රයි වුණාට පස්සේ ඒකට වතුර කෝප්පයක් එකතු කරගත්තා. ඒක තැම්බෙන්න ටික වෙලාවක් වහලා තිබුණා. චිකන් ලෙග් එක තැම්බුණාට පස්සේ වතුර හිඳිලා වගේ නම් තව චුට්ටක් එකතු කරගන්න. ඒකට ලොකු කොරඳු පොත්තකුයි සීර ටිකකුයි එකතු කරා. ඊට පස්සේ නූඩල්ස් එක දාලා ඒක තැම්බෙන්න තියාගත්තා. මම මේ නූඩල්ස් එක හදන්නේ සුප් එකක් වගේ. මං ආස ඒ විදිහට කන්න. මේකට Taman ආස කැමති දෙයක් එකතු කරන්න. මේ වගේ වෙනස් වෙනස් විදිහට කෑම හදලා බලන්න. මේක මගේ විදිය. සමහර දවස්වලට මම ගෝවා, කැරට්, රාබු හැම එකතු කරනවා. එතකොටත් ගොඩක් රසයි. මේ ග්‍රේවි එක තියෙන්නම මේක ලිපෙන් බාගත්තා. ඊට පස්සේ මේක පිගානකට දාලා මම තම්බපු බිත්තරේකුත් එකතු කරා. බලන්නකෝ මේ කෑම එක නිවිදි කොළ චුට්ටකුයි ලුණු ටිකකුත් එකතු කරගත්තා. මේක ඇත්තටම මාරම රසයි. ආයි මේ වගේ ලස්සන වීඩියෝ එකකින් එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.